ආයෙම අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන මම ආවේ. ඉතින් අද කියලා දෙන්න යන්නේ රසම රස අඹ වෑංජනයක් හදන විදිය. මේක ඉතින් හැමෝම කන්න කැමති කෑමක්නේ. ඒ වුණාට ගොඩාක් වෙලාවට බබාලා ලැබෙනින් අම්මලා මේක හරිම ආසාවෙන් කනවා. ඉතින් එයාලටත් ගැළපෙන විදියට රසම රස අඹ වෑංජනයක් හදන විදිය එන්නකො මම කියලා දෙන්න. අපි උයන්න ගන්න අඹ ටික මෙන්න මේ විදියට කෑලි කපලා අරගන්න ඕනේ. මෙතෙන්දි මම පොතුත් එක්කන් තමයි පිරිසිදු කරලා ගත්තේ. අඹ ගෙඩිය මෙන්න මේ විදියට හතරට පළලා ඒකේ ඇටේ මැද තියෙන මදය අයින් කරලා අරගන්න ඕනේ. මදය අයින් කරලා තමයි අපි මේක උයන ලේස්ති කරලා ගන්නෙ. ඉස්සර වෙලාවම අපි මේ ටික තඹ ගන්න ඕනේ. වාජනයකට අඹ කෑලි ටික එකතු කරලා ඒක වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරගන්න. ඊට පස්සේ ඒකට කාකුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි දාලා මේක තඹලා ගන්න ඕනේ. හොඳටම පොඩි වෙන ගානට මේක තඹන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට තැඹුණාට පස්සේ අපි මේකේ වතුර ටික අයින් කරලා අඹ කෑලි ටික වෙන් කරගන්න ඕනේ. ඒක පැත්තකින් තියාගෙන දැන් අපි අඹ එක හදන්න ගමු. මැටි භාජනයක ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කරලා ඒක රත් වෙගෙන එනකොට මම ඒකට අඹ ඇට වලින් තේ හැඳි කාලක් විතර එකතු කරලා ඒක පුපුරු ගහගෙන එනකොට පොඩියට කපා ගනිපු ලොකු ලුණු ගෙඩියකින් භාගයකුයි තලා ගනිපු සුදු ලුණු මික් 3-4කුයි එකතු කර ගන්නවා. දැන් ඒකටම රම්පේ කෑලි කීපයකුයි කරපිංචා කොළ කීපයකුයි එකතු කරගෙන මේක හොඳට ටෙම්පරාදු කරගන්න තමයි තියෙන්නේ. ඊළඟට මම ඒකට කහකුඩු වලින් තේ හැඳි කාලක් විතරයි ආයෙම ලුණු කුඩු වලින් තේ හැඳකුයි කුරුඳු කෑලි කීපයකුයිත් එකතු කර ගන්නවා. ඊළඟට ඉන්සාල් ඇට 2-3ක් එකතු කරලා ආයෙම මේක හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. දැන් මේ ටෙම්පරාදු මිශ්‍රණයට මම සීනි වලින් මේස හැඳි 2ක් එකතු කර ගන්නවා. මේක එකතු කරලා මම බලාපොරොත්තු වෙන්නේ සීනි ටික චුට්ටක් කැරමල් කරගන්න එක. එතකොට තමයි අපේ අඹ වෑංජනයට ලස්සන පාටක් එන්නේ. සීනි ටිකත් හොඳට කැරමල් වුණාට පස්සේ මම ඒකට බැදුව මිරිස් කුඩු වලින් තේ හැඳි 2ක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ආයෙම බැඳපු 3-5 කුඩු වලිනුත් මම තේ හැඳි 2ක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඊළඟට මස්කරි 3-5 කුඩු වලිනුත් තේ හැඳි 2ක් එකතු කර ගන්නවා. එකතු කරගනිපු දේවල් ටික මේ විදියට හොඳට කලවම් කරගෙන මම ඒකට වතුර එකතු කරන්න යන්නේ. මේ වෙලාවේදී මම ඒකට වතුර කෝප්ප 2ක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. වතුර ටික එකතු කරගෙන ටෙම්පරාදු කරගනිපු දේවල් ටිකත් එක්ක වතුර ටික හොඳට කලවම් කරගන්න. එහෙම කරලා ඉවර වෙලා අර අපි තම්බල පැත්තකින් තියාගනිපු අඹ කෑලි ටික මේකට එකතු කරනවා. එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. මේ විදියට මිශ්‍ර කරගෙන ඉවර වෙලා මම ආයෙම ඒකට සීනි වලින් මේස හැඳි 3ක විතර ප්‍රමාණයක් එකතු කර ගන්නවා. මේ වෙලාවේදී මම සීනි එකතු කරලා බලාපොරොත්තු වෙන්නේ මේ අඹ වෑංජනයට හොඳ රසයක් ගන්න එක. සීනි එකතු කරාට පස්සේ මේකේ හරිම රසයක් එන්නේ. මේ වෙලාවේදී තමයි මම ගම්මිරිස් කුඩු එකතු කරගන්නේ. ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේකට මේ විදියට සීනි වතුර එහෙම එකතු කරලා සාමාන්‍ය ගින්දරේ ලිප උඩ තියලා තියෙද්දි ටිකක් මේක උකු වෙගෙන එනවා. ඉතින් අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක උකු වුණාට පස්සේ ලිපෙන් අයින් කරගන්න තමයි තියෙන්නේ. මේකට ඔයාලා කැමති නම් පොල්කිරි එකතු කරගන්න පුළුවන්. හැබැයි මම පොල්කිරි එකතු කරන්නේ නැත්තේ. පොල්කිරි එකතු කරාට පස්සේ මේක අපිට කල් තියාගන්න බැරි වෙනවා. අපි මේකට වතුර එකතු කරලා හැදුවම සාමාන්‍යයෙන් දවස් 5ක විතර ප්‍රමාණයක් වුණත් මේක එළියේ තියාගෙන රස බලන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ හැම දාන්නම ඕනේ නැහැ. ඉතින් මේ විදියට අඹ වෑංජනයක් හදලා ඔයාලා කාලා බලන්නකෝ. ඇත්තටම හරිම රසයි. බබාලා ලැබෙන්නේ ඉන්න අම්මලාට කෑම වේලක් එහෙම දෙනකොට මේ වගේ අඹ වෑංජනයක් හදලා දෙන්නකෝ. එයාලා හරිම ආසාවෙන් රස බලයි. මම මේ අත්දැකීමෙන්මයි කියන්නේ. ඉතින් ඔයාලට ආයෙම මේ වගේ රෙසිපි එකක් අරගෙන එනකම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔහොම මගේ channel එක subscribe කරගෙනම යන්න.